හිතනවා මේ දැන් කසුන් මේ නටමින් ගායනා කරා නේද? අර ඉන්න යාළුවෙක් මිත්‍රෙක් ඔය කසුන් අද රංගපාපු විදිය ගායනා කරපු විදිය හෙට අපිට දක්වලා පෙන්නුවොත් මොකද කියන්නේ කසුන්? නෑ නෑ කසුන් නෑ කසුන් මේ ගායනා කරපු විදිය කාට හරි පෙන්වන්න පුළුවන් කියපු විදිය. බෑනේ. හැබැයි කසුන් හරිම දක්ෂයි. ඒකට කෙසේ වෙතත් අද ගායනය ඉතාම ලස්සනයි. කසුන් ඔබටත් ඉතින් අද දවසේදී කිසිදු ගැටලුවක් නැහැ. මොකද ජනතාව ඔබ වෙනුවෙන් සමිස් කරන්නේ නැහැ. ඉතින් අපි අපේ ආරාධ්‍ය රමුතකින් අසලා බලමු. සනත් ගුණතිලක මහතාගෙන් කසුන්ගේ දක්ෂතාවය ගැන අවංකව ඔබ දකින්නේ කොහොමද? කසුන්ගේ දක්ෂතාවයන් ගැන අපේ විනිශ්චය මණ්ඩලයේ නිරෝෂයි රෝහණයි තාම පැහැදීමෙන් කතා කරා. මමත් ඒකට එකඟ වෙනවා. ඒ වගේම මෑත කාලේ තාම ජනප්‍රිය වෙච්ච ගීතයක් ගායකයන් දෙදෙනෙක් සහ ගායිකාවක් සම්බන්ධ වෙලා කරපු ගීතයක් තනියම ඔබ මේ විදිහට ගායනා කිරීමත් ඊටාම සතුටට කරුණක්. ඒ වගේම ඔබේ ඉදිරි ගමනට මම සුබපතන ගමන්ම මම හිතනවා මට වඩා සංගීතය පිළිබඳව බොහෝ දේවල් අධ්‍යයනය කර ඇති ඒ නිරෝෂත් රෝහණත් දෙන්නම කිව්වා අර ඔබ අනුකරණයක් ගැන. නමුත් මට හැඟෙනවා ඔබ කටහඬවල් කීපයකින් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන බොහෝ දෙනා අනුකරණය කිරීමේ හැකියාව තියෙන දක්ෂතාවයක් තියෙන කෙනෙක් කියලා. කෙසේ වෙතත් ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි සර්. දැන් කසුන් දැන් බොහෝ දෙනෙක් අනුකරණය කරන්න පුළුවන්. කියන්නේ බොහෝ කෙනෙකුගේ හඬවල් ඔබට අනුකරණය කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. දැන් කවද්ද අපිට ඕක කරලා පෙන්වන්නේ මේ වේදිකාවේ? වේදිකාවේ කරන කාරණේ නේ. දැන් විශේෂයෙන් අනුෂ්කා මధుපාෂිනී ගායනා කරන විදිය අපිට ගායනා කරලා පෙන්නනවා. අපිට පුංචි කොටසක් කරලා පෙන්නන්නකෝ. නෑ අපි රංගන ජයසංකත් ගායනා කරන විදිය ඔබ දන්නවනේ කරන්නේ. අපි රංගනගේ ගීතයකින් බලමු කොටසක්. ඒකට ප්‍රශ්නයක් වෙයි දන්නේ නේ. නෑ රංගන ඔබේ සහෝදරයෙක් නේ. කවන්නේ අපිට පුංචි නෑ රංගන අර බොහොම බර වොයිස් එකකින් ඔබ සිං කරන්නේ. ඔන්න දැන් රංගන ගායනා කරන්නේ මෙන්න මෙහෙමයි. අපිත් බලාපොරොත්තු වෙන්නේ ඕ ටික තමයි. ඔව්. හරි. පොඩි කැලලක් තිබුණා ඇති. මේක රංගනට අපහාසයක් නෙවෙයි නිකන් මේක. අපි පොඩි. රංගන ඕකේ. කවන්නේ නේ. කවන්නේ. අර සීන් ගලක් යන. හරි පොඩි ඔස්සේ ගාව. ස්මෙන්දුමක් වාගේ මෙලොතලේ මොහොතින් බිඳී ආවි සිතු සෑමදේ අපගේ සීන පාරු විපාවි කඳුලි ඇත ජීවිතේ ආවි මල්වර වී සලනේ මල්වනේ ආදරේ. දැන් අපිට බොහොම ලස්සනයි. අපිට අනුෂ්කා මధుපාෂිනීගේ පුංචි කොටසක් අවශ්‍යයි. හොඳයි. කවන්න. ඔන්න අනුෂ්කා මధుපාෂිනී මෙන්න මෙහෙම ගායනා කරන්නේ. මధుසාර සිනා ගලනා අනුරාගේ හැඟුම් හෙලනා रे हिरुपाया नीवा संद तरुणीवा මේ අමිල මෙහෙම බැලුවොත් කසුන්ටම කිව්වනේ මේ ඔක්කොමලා කියන විදිහට කියලා පෙන්නයි නේද? මේ 12 නම අවශ්‍ය නැහැ. නෑ දැන් කාට හරි උගුරේ අමාරුවක් හැදිච්ච දවසට ඒ කසුන්ගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අර අපිට එදා තිබුණා මේ උදේශ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ප්‍රයෝජනයක් ගන්න තිබුණේ නේද අපරාධේ. උදේශට කට හොල්ලන්න විතරයි තියෙන්නේ. කසුන් තව මේ කාගේ හරි පුළුවන්ද? බෑ වෙන බෑ.
වෙන බෑ. සරත් අපේ මම විශ්වාස කරනවා මම මෙවැනි තරඟවලට යම් අවස්ථාවක ප්‍රේක්ෂකයෙක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මේ ඩ්‍රීම් ස්ටාර් තරඟකාරයන් අතර තියෙන සහෝදරත්වය සහ උන් එකිනෙකා කෙරෙහි තිබෙනා වූ ලෙන්ගතුකම මම තාම අගය කරනවා මේ අවස්ථාවේ. ඒක මේ මොහොතේ කියන්න ඕන. මේ කාලයකට ඔවුන් ඩ්‍රීම් ස්ටාර් ඇකඩමිය තුල මේ වගේ විහිළු තාලු කරමින් එකා වගේ එක සහෝදරත්වයෙන් බැඳෙමින් කාලය ගත කරා. ඉතින් අන්න ඒක තමයි සෑම රාත්‍රියකම සෑම ඉරිදා රාත්‍රියකම මේ කවුරුන් හෝ එක් අයෙකු ඉවත් යන මොහොතේදී ඔවුන්ට ඉතාමත් හැඟීම් බරව ඒ දුක දරා ගන්නට බැරි වෙන්නේ. දැන් ඔබට දැනගන්නට පුළුවන් වෙන ඇති හේතුව කුමක්ද කියලා. හොඳයි කසුන් අපි බලමු අපි ලබන සතියේ ඔබ හමුවන්නේ නැවතත් ඔබේ ගීතත් එක්ක. එතෙක් ඊට කලින් අපි හෙට රාත්‍රියේ හමුවන්නේ මේ අපේ වයිල්ඩ් කාඩ් වටේ තරඟ වදින තරඟකරුවන් 6 දෙනාගේ තීරණත් සමගින්. ඉතින් අපි සුපතනවා ඔබට. ඔහොම සු. අමෙමු. ලබන සතියේ. මේ මොහොත වන විටත් ඔබ මේ සුපිරි තරඟකරුවන් සියලුම දෙනා ගීත අසන මොහොතේදීත් ඔබ දැන් තීරණය කරන්නට පුළුවන් හෙට රාත්‍රියේ කවුරුන්ද මේ වයිල්ඩ් කාඩ් වටේ තරඟවදින තරඟකරුවන් 6 දෙනාගෙන් මේ තරඟයට නැවත වාරයක් අවතීර්ණ කරගන්නේ කියන කාරණේ ඔබට දැන් පුළුවන් තීරණය කරන්න. අපි දන්නවා මේ මොහොත වන විටත් ඔබ මේ තරඟකරුවන් වෙනුවෙන් ලයි SMS ලබා දෙනවා. මේ වන විට තරඟවදින මේ වන විට ගීත ගායනා කරන්න අපේ සුපිරි තරඟකරුවන් 6 දෙනා. තවත් තරඟකරුවන් 4 දෙනෙකු සිටිනවා ඔබ වෙනුවෙන් දවසේදී ගීත ගායනා කරන්නට. නමුත් ඔබ ඔවුන් වෙනුවෙන් SMS කළ යුතු නැහැ. ඔබ SMS කළ යුත්තේ මෙන්න මේ තරඟකරුවන් 6 දෙනා වෙනුවෙන් පමණයි. ඒ මතක් කිරීමත් එක්ක අපි සූදානම් පුංචි විරාමයකට යන්නේ. විරාමෙන් පසුව නැවතත් හමුවෙමු.